හොඳයි අපි AutoCAD drawings part 2 එක වෙනකන් කරා page setup එක හදාගන්නේ කොහොමද ඊට පස්සේ ඒ දේවල් ගැන කතා කරා අපේ drawings part 1 එකේදී අඳපු drawing එක use කරලා ඊළඟට මම AutoCAD වල යනවා දැන් අපි dimension setup එහෙම ඔක්කොම හදාගත්තා හදාගෙන අපි දැන් බලමු dimensions add කරලා අපේ scale factors හරිද කියලා හරි දැන් මම කරන්න යන්නේ dimensions add කරන්න මම මෙතනින් linear කියන එකක් අරගෙන මේ point එකයි මේ විදිහට දීලා මම උඩට ගන්න. හැබැයි ඔයාලට පේනවා අපි layer එක මාරු කරන්න ඕනේ ඊට කලින්. ඒ නිසා මම කරන්නේ මෙතන ගිහිල්ලා dimensions කියන layer එක select කරලා ඊළඟට activate කරලා ඊළඟට linear කියන එක අරගෙන මේ විදිහට dimensions දාන්න යන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ font එක නැත්තම් size එක අඩුයි font size එක. මම දැන් A2 landscape එකට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට තමයි මේක පේන්නේ. හරි ඔයාලට පේනවා ඉතින් අපේ viewport එකට ආවට පස්සේ මේ විදිහට අපේ dimension එක පේනවා. ඉතින් මේක size එක 3න් තමයි තියෙනවා. ඔයාලට පේනවා මේ project කියන font size එකයි මේ 100 අපි දීලා තියෙන dimension එක size එක සාමාන්‍යයෙන් එක සමාන ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක 3 mm වලින් තියෙනවා. අපි හිතමු අපි model space එකට ගිහින් අපේ spanner drawing එකට ගිහිල්ලා ඒක පොඩ්ඩක් edit කරමු. අපි නිකමට දෙමු text height එක 3යි කියලා. text height එක 3යි කියලා දීලා අපි okay දීලා close කරමු. එතකොට ඔයාලට පේනවා අපේ assignment කියන මෙතන font එකටත් වඩා මේක ලොකුයි. assignment කියන්නේ මෙතන නම දීලා තියෙන එකේ මම font height එක දීලා තින්නේ 5ක් කියලා. නමුත් මෙතන දැන් 6ක් නිසා මේක මොකද 3ක් දුන්නාම 3 ගුණයක් වෙන්නේ. ඒ කියන්නේ 9ක් වගේ. 9 ගුණයක් වෙන්නේ. ඒ කියන්නේ 9 ඒ කියන්නේ height එක 9ක් වගේ ඉන්නේ. එතකොට ඒක ඔයාලට පේනවා ඉතින් ගොඩක් size එක වැඩි. දැන් මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති ඒ විදිහට තමයි ඔයා font එකේ size එක දෙන්න ඕනේ. නැත්තම් හැම වෙලේම 3 නෙමෙයි. ඒ කියන්නේ ඔයා එළියට දෙන්න ඕනේ size එක 3 තමයි. නමුත් ඔයා viewport එකේ මේ විදිහට scale factor එකක් use කරනකොට අනිවාර්යයෙන්ම font height එක වෙනස් කරන්න ඕනේ. ඔයාගේ scale factor එකට අනුව. ඉතින් මම spanner drawing ගිහිල්ලා modify ගිහින් මේ text height එක විදිහට 1 කියලා දෙනවා. text placement එක හරි මේක බෙදලානේ දැන්. ඊට පස්සේ මම මේ විදිහට මේක ගත්තා. ඊට පස්සේ මට ඊළඟ dimensions ටිකත් මේකේ මේ විදිහට දාගෙන යන්න පුළුවන්. මේ විදිහට දීලා අපි බලමු ආයෙ මොනවද අපිට dimensions දාන්න තියෙන්නේ. අපි ගත්තොත් අපිට තියෙනවා radius දෙන්න. මේ වගේ curves වලට අපිට ඕනේ radius දෙන්න. ඒකට මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ right click කරලා ඒක repeat කරලා මේ විදිහට දෙන්න පුළුවන්. ඒ වගේ ස්ටයිල් එකකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දෙමු. ඊළඟට අපිට මේක full circle එක නෙමෙයි නිසා අපිට radius එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට diameter එක දෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ එතන. මොකද මේ full circle එකමනේ අපි කට් කරලා තියෙන්නේ. මෙතන එහෙම නෙමෙයි.
අපි ඩයමීටර් එක දුන්නොත් ඩයමීටර් එක දෙන්න පුළුවන්. ළඟට මට මෙතනයි සෙන්ටර් එක දීලා මේ විදිහේ මේ අතර දුර දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන 100යි මෙතන 530යි අපිට තව දෙන්න පුළුවන්. මේ සර්කල් එකේ ඩයමීටර් එක ඊට අමතරව මේකේ ඩයමීටර් එක රේඩියස් එක අපිට දෙන්න පුළුවන් මේ කර්ව් එකේ. මේ විදිහට දීලා මම මේ පරතරය නැති කරන්න ඩිමෙන්ෂන්ස් වලින් ඉතින් ඔයාලට මේ විදිහට දෙන්න පුළුවන්. අපි රේඩියස් එකක් දෙමු මේ පැත්තට. මේ විදිහට. හැබැයි අපි දැන් මේකේ දශම සංඛ්‍යා නැති හින්දා අපිට පුළුවන් මේකේ ප්‍රෙසිෂන් එක 0 කියලා දෙන්නත්. ඉතින් අපිට පුළුවන් මේ ඩ්‍රෝවිං එකට ගිහිල්ලා ස්පැනර් ඩ්‍රෝවිං එකට ගිහිල්ලා මේක එඩිට් කරන්න. ටෙක්ස්ට් එක දීලා ගත්තේ මෙතන 0 දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ. මේ විදිහට අපිට මේක ඇඩ් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට මේ විදිහට ඩිමෙන්ෂන්ස් දෙන්න පුළුවන්. තව ඩිමෙන්ෂන්ස් මට අතෑරුණොත් ඔයාලට ඒවත් දෙන්න පුළුවන්. මේ අතර පරතරය අපිට ඕන වෙනවා. පරතරය අපිට ගන්න පුළුවන් මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එකයි අතර මේ විදිහට දෙන්න පුළුවන් 17යි. මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක මෙතන 13යි. ඉතින් අපිට මේ ඩිමෙන්ෂන්ස් ටික මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ලෑන්ඩ්ස්කේප් එකට ගිහින් බලුවොත් ඔයාලට දැන් පේනවා ඇති අපේ ඩිමෙන්ෂන්ස් ටික කට් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉතින් අපේ ඩ්‍රෝවිං ලිමිට්ස් වලට වඩා මේක එහාට ගිහිල්ලා තියෙනවා. අපි මේක ඩබල් ක්ලික් කරලා මිඩල් මවුස් එක ක්ලික් කරොත් ඔයාලට පේනවා ඇති ඒකේ ඩ්‍රෝවිං එකේ සයිස් එක වෙනස් වෙනවා. එතකොට ඔයාලට ආයෙමත් පාරක් මේක වෙනස් කරන්න වෙනවා. ඒ වගේ වෙලාවකට අපි හිතමු ඔයා ඩිමෙන්ෂන්ස් මෙහෙම හැදුවට පස්සේ ඊට පස්සේ මේක වෙනස් වුණා කියලා. ඒ කියන්නේ සයිස් එක ඔයාලට ඊට වඩා ඉඩ ප්‍රමාණයක් ගියා. ඊට පස්සේ ඔයාලට මේක වෙනස් කරන්න ඕන වුණා. එහෙම වුණොත් ඔයාලට මේක වෙනස් කරන්න වෙනවා. එහෙම නැතුව මම දැන් කරන්න යන්නේ මේ ඉඩ ප්‍රමාණයත් ගන්න. ඒ නිසා මම කරන්නේ මේක සිලෙක්ට් කරලා ඩිලීට් කරලා රෙක්ටැන්ගියුලර් එකක් අරගෙන මෙන්න මේ ඉඩ ප්‍රමාණය ගන්න. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරලා මම මෙතනින් දෙන්න 3ට 1 මේ විදිහට මැදට අරගෙන ග්‍රිඩ් එක අයින් කරන්න දැනට 3ට 1 අනුපාතේ මේ විදිහට දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති එතකොට අපිට ආයෙ ස්කේල් එක වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලගේ අතින් ඒ වගේ දෙයක් වුණොත් බැරි වෙලාවත් ඔයාලට පුළුවන් පස්සේ ඒක ඇඩ්ජස්ට් කරගන්න මෙතනින් ස්කේල් ෆැක්ටර් එක වෙනස් කරලා ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න ඕනේ. ඒ වගේ දේවල් ඔයාලට කරන්න වෙනවා. ඊට පස්සේ අපිට මේකේ ඇට්‍රිබියුට්ස් වෙනස් කරන්න පුළුවන්. මේක ඩබල් ක්ලික් කරලා assignment කියන එක අපිට දෙන්න පුළුවන්. spanner
කැපිටල් ස්පැනර් කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෝන් ඩේට් එක මට දෙන්න පුළුවන් 2017 7/2 2017 2/7 ඊළඟට අපේ ඩ්‍රෝවිං නම්බර් එක 1 කියලා දෙමු. අපි මේ පළවෙනි එකනේ අපේ ටියුටෝරියල් සීරීස් එකේ. එතකොට මේක මික් පාර්ට් එකක්. අපි මේ mechanical object කියන එකට mechanical obj කියලා දෙමු. ඊළඟට ඕකේ කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා අපේ attributes ටික අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි, අපි ඉතින් මේ විදිහට හදලා ඉවරයි. අපි ඊට පස්සේ අපේ ඊළඟ drawing වීඩියෝ එකේදී අපි බලමු මේකේ final adjustments ටික කරගන්නේ කොහොමද කියලා. එහෙනම් thank you.